මේ දවස්වල වහිනවනේ නිතරම වහිනවා සාමාන්‍ය රට පුරාම වර්ෂාවත් එක්ක මේ අයහපත් කාලගුණෙත් එක්ක විශාල පීඩාවන්ට හරි වැස්ස විශාල පීඩාවන්ට ලක් වෙන්න සිද්ධ වුණා සමස්ත ලංකාවාසී ජනතාවට විශේෂයෙන් කඳු නායන තත්වයටපත් වුණා දුම්රිය මාර්ග බහිර වුණා වැව් පිටාර ගලනවා ඒක එක පැත්තකින් හොඳයි අපේ ඊළඟට එන්නේ වගා කටයුතු සඳහා ජලය එක්රැස් වෙන්න ඒත් එක්කම දැන් ඒක මහජනතාවට පීඩාවක් විදිහට විශාල වශයෙන් වාර්තා වුණා මේ පසුගිය දින කිහිපේ කොළඹ ගත්තොත් කොළඹ අර සාමාන්‍යයෙන් පැයක් එක දිගට වැස්සොත් කොහේ හරි යට වෙනවා. ඒ තැනට මේ කොළඹ පත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කාණු පද්ධතියේ තියෙන අක්‍රමිකතා ජලය නිසියාකාරයෙන් බැහැර වෙන්න තැනක් නැහැ. ජලය ක්‍රැෂ් වෙනවා වැඩි. ඒකට හේතුව තමයි ලහිරු විධිමත් ආකාරයෙන් නගර නිර්මාණය නොවීම. ඔව්. කුණු හිර වෙනවා නම් කාණු පද්ධතිය නිසියාකාරව නැහැ කියලා කියන්නේ නගරයක් නිර්මාණය කිරීමේ යම්කිසි ගැටලුවක් තියෙනවා. හිතන තැන බිල්ඩින් හදලා හිතන විදිහට මාර්ගයන් අවහිර වීම, ගොඩ කිරීම, විශේෂයෙන් ගොඩ කිරීම වගේ දේවල් හින්දා වතුර බහින්න තැනක් නැහැ. එතකොට වෙන්නේ අනිවාර්යයෙන්ම පොඩි වැස්සකට පවා යටවීම සිද්ධ වෙන්න පුළුවන්. දැන් මේක කාලාන්තරයක් තිස්සේ සිද්ධ වුණා. දැන් අද කීයක නෙමෙයි. සාමාන්‍යයෙන් වහිනවා කියලා නිකන් ආරංචි වෙද්දි කොළඹ කොහේ හරි යට වෙලා. ඒ තැනට මේ පත් වෙලා තිබ්බේ. පසුගිය දින කිහිපෙදී කොළඹ තදාසන් ප්‍රදේශවල ඉතාම පීඩාකාරී තත්ත්වයක් මිනිස්සුන්ට ගෙන දුන්නා. කාණු උතුරලා නිවාසවලට ඒ වතුර ගිහිල්ලා උන්ට වැසිකිලි යන්න විදිහක් නැහැ. ජීවත් වෙන්න තැනක් නැහැ. ඒත් එක්ක විශාල පීඩාවන්ට ලක් වුණා. දැන් විශේෂයෙන්ම අලුත් අපේ පුරපතනිය බල්සාර මහත්මිය කිව්වා මේ එද්දිම පත්වීම ලබද්දිම අපි කොළඹ හදනවා. විශේෂයෙන් මුලින්ම මූලික වැඩපිළිවෙලකුත් ගත්තා අර බේරේ ජලය පිරිසුදු කරන්න යම් ක්‍රියාමාර්ගයක් ගත්තා ආරම්භ කරා ඒක ඉතාම හොඳ වැඩපිළිවෙලක්. ඒත් එක්කම ප්‍රකාශ කරනවා කොළඹ නගරයේ වැසි ජල ප්‍රශ්නය කළමනාකරණය කිරීම සඳහා සෙසු රාජ්‍ය ආයතනවල සහාය ඇතිව වැඩපිළිවෙලක් සකස් කරමින් සිටින බව වායි කැලි බල්සාර මහත්මිය ප්‍රකාශ කරලා තියෙනවා. මේක අර කලින් වගේ වෙන්නේ නැතුව අපි හැමදාමත් කියන දේ මොකක් හරි සිද්ධියක් සිද්ධ වුණාට පස්සේ තමයි ඇක්ෂන් එකක් කොළඹට විවිධ ප්‍රතිසංස්කරණ අපි දැක්කා. දැන් ඔය කලින් ආණ්ඩුවලත් බෝඩ් ටිකක් එහෙම දාලා ලස්සන කොළඹ කොහොම එක එක වැඩපිළිවෙලවල් ගියා. අවුරුදු 5න් 5ට මාරු වෙනවා. බෝඩ් ටික අලුත් කරනවා. ඔහොම වැඩ ටිකක් තමයි ගියේ. මේක අර නිසි ක්‍රමවේදයකින් නැවත මේ තත්වයට පත් වෙන්නේ නැති වෙන්න වැඩපිළිවෙලක් කරනවා නම් ඊටාම හොඳයි. හොඳයි. හැමදාම වහින්නේ නැහනේ. ඔව්. වැස්සත් අර මේ වගේ බරපතල විදිහකට වහින්නේ අවුරුද්දකට 3-4 පාරක් අපි ගමු නේ. කොළඹ පොඩ්ඩක් වැස්ස වැඩිනේ. එතකොට වහිද්දි ඔන්න යට වෙච්ච ගමන් එනවා කට්ටියම ආධාර දෙනවා, සහන ආධාර දෙනවා, විපක්ෂනුත් එනවා, හැමෝම බහැලා කට්ටියට උදව් කරනවා. දින කීපයක් ඇද්දි වැස්ස පහව ගිහිල්ලා වතුරත් බහැලා ගිහිල්ලා මිනිස්සු ආපහු ගෙවල් වලට ගිහිල්ලා සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න ගත්තන් පස්සේ ආණ්ඩුවටත් අමතකයි විපක්ෂයෙන් අපි දැක්කන සමහර කාලවල මේ ඔය කෙහෙල් ගෙඩි බෙදුවා ස්ටිකර් ගහලා මේ කෑම පාර්සල් බෙදුවා වතුර බෝතල් වල ස්ටිකර් ගහලා බෙදුවා ඒ කතා කරපු විපක්ෂයටත් අමතකයි ටික කාලයක් ගියන් පස්සේ මේ ආයේ වහිනව නේද වැස්සට පස්සේ ආයෙත් මේ තත්ත්වය උදා වෙනවා කියන එක අමතකයි. ඒ නිසා මේ හැම ගැටලුවකටම තිරසාර විසඳුම් අවශ්‍යයි ලහිරු. මාලිමා ආණ්ඩුවට මේ ලොකු වගකීමක් තියෙනවා. මොකද දැන් සාමාන්‍යයෙන් කොළඹ හෙල්ලුන්නේ නැහැ නේ වෙන පැත්තකට. දැන් පුරපති බිහිලා තින්නේ මාලිමා ආණ්ඩුවේ. කලින් හිටපු දේශපාලන පක්ෂ සියල්ල ප්‍රතික්ෂේප කරලා මාලිමා ආණ්ඩුව පැත්තට ජනතාව හැරිලා ඉන්නේ. විශාල වගකීමක් තියෙනවා. කලින් අවුල් නිසා තමයි මේ බලය ලබා දුන්නේ අනික් අයගෙන් ගලවලා. ඒතර විශාල වගකීමක් තියෙනවා. මේ යට වෙන ගෙවල් ටික වැස්ස කාලේ විතරක් ගිහිල්ලා මේ වගේ ප්‍රකාශ කරන්නේ නැතුව ඇය කියනවා යම් වැඩපිළිවෙලක් දීර්ඝකාලීනව සියලු රාජ්‍ය ආයතනත් එක්ක සම්බන්ධ වෙලා ගන්නවා කියලා. මම කියන්නේ ඉක්මන් කරන්න. නැත්නම් ඊළඟ වැස්ස වෙද්දිත් අය ඕකම කියන්නේ. අපිටත් ඕකම වාර්තා කරන්න සිද්ධ වෙයි.